යෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් බෝඩරේ මොකද වෙන්නේ? අද අපි ආවේ අලුත් ඉවෙන්ට් එකක් කියලා තිබ්බා. කට්ටිය දැක්කත් දන්නේ නැහැ. අර ආක්ටිව් බ්ලූගේ මාස්ක් එක වගේ තියෙන කිට් එකක් කියලා තිබ්බා. අන්න ඒක ස්පින් කරන්න යන්නේ. ඉතින් ඒ ඉවෙන්ට් එක ආපු දවසේ ස්පින් කරන්න බලන් ඉන්නවා ස්පින් කරන්න විදියක් තිබ්බේ නැහැ. මොකද BR ගහන සීන් එකේ හිටියේ. ඉතින් අද මම මේ ලයිව් එකේ ඉන්නේ. දැන් ලයිව් එකේ ඉන්න ගමන් ඉන්නේ. කට්ටිය ස්පින් කරන්න කියලා වද දෙන හින්දා මම ස්පින් කරන්න ආවා. මම දන්නේ නැහැ ජෙම් ගන්න නැති වේද කියලා. ජෙම් 1788ක් තියෙනවා. ඉතින් ඉවෙන්ට් එක ස්පින් කරලා ඒ කිට් එක විතරයි මට ගන්න ඕනේ. අනිත් ඒවා ගන්න නැහැ. ඒවට ලොකු ආසාවක් නැහැ. මම හිතන්නේ මම සාමාන්‍ය අලුතෙන් දෙන කිට් එහෙම වැඩිය ගන්න නැහැ. මට සෙට් වෙන්නේ නැහැ. මට ඒ වුණාට මේ කිට් එක පොඩ්ඩක් සෙට් වුණා. හරිද? ඉතින් මේ කිට් එක සෙට් වුණා. මෙන්න මේ කිට් එක. ඒක සෙට් වුණා. ඉතින් ඒකේ මාස්ක් එක වාසි, කලිසමත් ෂේප්, ඇඟත් ෂේප්, ඔක්කොම ෂේප්. ඉතින් ඒකින් මේක ගන්න බැලුවේ. බලමු ජිම් ගන්න නැති වේද කියලා. ඉතින් ඊට කලින් කියන්නේ මම මන්දාකිනි හා බණ්ඩල් එක ගත්තා. ඉතින් කට්ටිය දකින්න ඇති මේ වීඩියෝ එකත් මෙන්න මෙතන උඩින් පෙන්නයි. නැත්නම් ආයේ ඔයගොල්ලෝ වීඩියෝ ඉවරනට පස්සේ අන්තිමට බලන්න එන් ස්ක්‍රීන් එකේ වීඩියෝ දාලා තියෙනවා. ඒත් එක්කම බයින් මේල් එකේ පොඩි කතන්දරයක් දාලා තිබ්බා. මම කට්ටිය දන්නේ නැහැ තාම බයින් මේල් එක කියන්නේ මොකක්ද එහෙම කියලා. ඉතින් ඒකේ ඒ කියන්නේ බයින් මේල් එක කියන්නේ මොකක්ද කියලාත් මම තේරුම් කරලා දීලා තේරෙන භාෂාවෙන් දැම්ම වීඩියෝ එකක්. ඒකත් බලන්න. ඒකත් මෙතන උඩින් කාඩ් එකෙන් පේනවා. නැත්නම් එන් ස්ක්‍රීන් එකේ ආපහු ගිහලා බලන්න. එන් ස්ක්‍රීන් එකේ අනිවාර්යයෙන් දාලා තියන්න. ඉතින් වැඩි කතා කරගෙන ඉන්න ඕනේ. අපි මේක ස්පින් කරන්න පටන් ගමු නේ. දැන් තියෙන 1788ක්. මෙන්න මේක තමයි ඉවෙන්ට් එක. මෙන්න මේ ඉවෙන්ට් එක. මෙන්න මේ බණ්ඩල් එක තමයි මට ගන්න ඕනේ. කෑලි අපිට ඕනේ 120ක් ඕනේ කෑලි. කෑලි 20ක් ඕනේ. කෑලි 24ක් තියෙන බලමු ඇති වේද කියලා. මේ පය ස්පින් වලින් දීගෙන යන්නේ. ඒ බල ඉන්න ඕනේ. ඒකෝ ස්පින් දෙක තුනෙන් මාවුත් කොහමද? ඉද්දකින් විතරක් එන ගහන්න ඕනේ සි. අපෝ එයි මේ කොන්නලිය විතරක් වදින්නේ. අනේ ඔක්කොම ඒවල එකම විදියට නෙවෙදුනේ. අපෝ ඔහොම බෑ. 10ක් වැදුණානේ. නියමයි ගැම්මක් තමයි 10ක් වැදුණා. අඩෝ වාසියක්. අනේ මේ කී එපානේ මට කෙලිම බණ්ඩල් එක දෙන්න. එතකොට මේ වීඩියෝ එක දික් වෙන්නෙත් නෑ. බලන කටට ලේසි. අපෝ කොහොමද කෑලි 10 5ක් විතර ආවොත් ගැම්මද? අපෝ ඉද්දකින් විතර එක 5ක්ද කොහෙද ආවේ? නෑ. අවලන්නේ එලගිරි. ගණන් ගන්න මට පොඩ්ඩක් මේ පැත්ත බලලා මේ පැත්ත බල්ල පුරුදුලා ලයිව් එකේ මං ඉන්නේ ඒකයි මං කලින් කිව්වනේ. තව කෑලි 32ක් විතර ඕනේ මට මතකයි. අපෝ ඉද්දකින් විතර එක කෑලිමයි හම්බෙන්නේ. බලමු. අපෝ හින ගහනවා බං. එක පහේ ගෑල්ලක් ආවේ බයි. හින ගහනකොට එක පහේ ගෑල්ලක් ආවා. ඉද්දකින් විතර. ඒ තව කෑලි ඕනේ 5